ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කර ලබන වෛසාඛ මහා මංගල්‍ය මෙවරත් 2026ක් වූ මැයි මාස 29 30 සහ 31 යන දෙදින පුරාවට ඊටාම උත්කර්ෂවත් ලෙස පෞරාණික චාරිත්‍රානුකූලව පැරණි චාරිත්‍ර වලට මුල් තැන දෙමින් සිදු කිරීම සඳහා මේ අවස්ථාව වෙන විට සියලු කටයුතු අපි සූදානම් කොට තිබෙනවා. මහනුවර ශ්‍රී හයගිරි විජේසුන්දරාරාම විහාරාධ්‍යාධිපති සහ ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති සාහිත්‍ය සූරි වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා විහාර වංශික සියාමෝපාලි මහානිකායේ අතිපූජනීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිවයි මේ සියලු කටයුතු අපි සංවිධානය කොට තිබෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම විහාරස්ථ දායක සභාව, ඒ වගේම යසෝදරා කුලගණ සමිතිය, සීල සමිතිය, ඒ වගේම ශ්‍රී සුමනිත දහම් පාසලේ සහයෝගය සහ සංවිධායකත්වය අපිට ලැබෙනවා. වගේම විශේෂයෙන්ම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන නායකත්වයේ වගේම මහදිසාපතිතුමන් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන වල ඒ අනුග්‍රහය අපිට මේ කටයුතු කරගෙන යෑමේදී විශේෂයෙන්ම ඒ අවශ්‍ය කරන සහයෝගය ලැබෙනවා. මුතියංග රජමහා විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර මේ රටේ ගැසට් කරන ලද පෞරාණික ඓතිහාසික පෙරහැරක් වන නිසාම මුතියංගන පුදබිම මහදිසාපතිතුමා යටතේ පෙරහැර කඳවුරක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. එහිදී වෙසක් පොහෝ දිනය මුල් කරගෙන සිද්ධ කරන සියලු ආගමික කටයුතු සඳහා සහභාගී වීමට දහස් සංඛ්‍යාත බැතිමතුන් විහාරස්ථානයට පැමිණෙනවා. මේ පැමිණෙන ජනතාවගේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන විශේෂයෙන්ම මහා නගර සභාව, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය ආදී ආයතන ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල ඒ නොමසුරු සහයෝගය අපිට මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලැබෙන බව විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. 30 වෙනි දින වෙසක් පුර 15 පොහෝ දවස උදෑසන සිට සවස් වෙනකම්ම ආගමික කටයුතු සිද්ධ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. අපි දන්නවා විශාල පිරිසක් 3-4000ක පිරිසක් පෙහෙවස් සමාදන් වීම සඳහා පැමිණෙනවා. ඒ පැමිණෙන සදහැවතුන්ගේ හීලි දානේ, ඒ වගේම දවල් දානේ, වගේම ගිලන්පස ආදී සියල්ලක්ම සූදානම් කොට තිබෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මේ මූලික අවශ්‍යතාවයන් මේ අවස්ථාව වෙන විට සියල්ල අපි සංවිධානය කරලා තිබෙනවා මේ ආයතනවල සහයෝගය ඇතිව. ඉන් අනතුරුව 29 වෙනි දින සවස ඇතුල් පෙරහැර සිද්ධ කරලා විශේෂයෙන්ම පෙරහැර සඳහා සහභාගී වෙන කලාකරුවන්ටත්, ඒ වගේම අලියතුන්ට, ඒ වගේම පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන හැම දිනාටමත්, ඒ වගේම මුළු මහත් පළාතට රටට ආශිර්වාද කරමින් 29 වෙනි දින රාත්‍රියේ ඇතුල් පෙරහැර නිමාවට පත් කරලා බදුල්ල නගරයේ වීදි සංචාරය කරන මහා පෙරහැර 30 වෙනිදා සහ 31 යන දෙදින තුලයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ අනුව 30 වෙනි දින වෙසක් පුර 15 පොහෝ දින රාත්‍රී 7:50ට මුතියංගන රජමහා විහාරස්ථානයෙන් උතුරු දිශාභිමුඛව පිටත් වෙන පෙරහැර දුම්රියපල පාර, ඒ වගේම අනගාരിക ධර්මපාල මාවත, පහළ රජවීදිය, ඒ වගේම කච්චේරි ඉදිරිපිට වටරවුමින් හැරිලා බන්ධනාගාරයේ පාරේ පුස්තකාල පාරේ ගමන් කරලා පහළ වීදිය ඔස්සේ මුතියංගන රජමහා විහාරස්ථානයට ගෙවදීමටයි නියමිතව පවතින්නේ. ඒ වගේම 31 වෙනි දින පෙරහැර සිරිත් පරිදි 31 වෙනි දින රාත්‍රී 8:05 විනාඩි 5ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව විහාරස්ථානයෙන් පිටත් වෙලා බැංකුව පාරය, ඒ වගේම අනගාരിക ධර්මපාල මාවත, කොකෝවත්ත පාර, උදේරාජ මාවත, ඒ වගේම රජ මාවත දිගේ ගොස් පුස්තකාල මාවතින් බන්ධනාගාරය ළඟට පැමිණලා පහළ වීදිය දිගේ නැවත පෙරහැර ගෙවදීමට නියමිතව පවතිනවා.
ඉතින් පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් බදුල්ල නගරයට පැමිණෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මෙවර ඌව පළාත් සභාව බදුල්ල නගරයේම වෙසක් කලාපයක් හැටියට සංවිධානය කරලා තිබෙනවා. පෙරහැර ගමන් කරන මග වගේම විවිධ ස්ථානවල වෙසක් සැරසිලි යොදලා තිබෙනවා, භක්ති ගීත ගායනාවන් යොදලා තිබෙනවා. ආදී විවිධ ආගමික කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි බෙහෙවින් සතුටු වෙනවා බදුල්ල නගරයට පැමිණෙන බොහෝ දෙනාට ඒ තමන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නට, වෙසක් සිරි නරඹන්නට, පුංචි ළමා ලපටින්ද මේ මහඟු අවස්ථාවේ ඔවුන්ට මේවා දැක බලා ගන්නට ඒ අවශ්‍ය කරන ඉඩකඩ සලසලා තිබෙනවා. ඒ නිසා අපි බොහොම ශ්‍රද්ධාවෙන් අපේ බෞද්ධ පින්වතුන්ට මතක් කරනවා වසරකට වතාවක් මුළු මහත් ප්‍රදේශයේටම රටටම ආශිර්වාදාත්මකව සිද්ධ කරන මේ වෙසක් මහා මංගල්‍ය සඳහා සම්බන්ධ වෙන හැටියට ලෝතර බුදුරජාන් වහන්සේගේ අසිරිමත් වූ බුදු තෙමඟුල සිහිපත් කරමින් බුදුරජාන් වහන්සේ උදෙසා සිද්ධ කරන පූජාවක් හැටියටයි, උපහාරයක් හැටියටයි අපි මේ සියලු කටයුතු සංවිධානය කොට තිබෙන්නේ. ඒ නිසා ඒ කටයුතු සමගින් අපි සමග සම්බන්ධ වෙන හැටියට පොහොදා ආගමේ කටයුතු වල නිරත වෙමින් පොහොදා රාත්‍රියේ සහ පසුදින පැවැත්වෙන මේ පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීමට බදුල්ල නගරයට පැමිණෙන හැටියට අපි තාම කරුණාවෙන් සිහිපත් කොට සිටිනවා.